සුබ සන්ධාවක් අදත් මචං වැඩසටහනේ තුන්වන අදියරියේ දෙවන වැඩසටහන නැත්නම් දෙවෙනි ප්‍රෝග්‍රෑම එක පටන් ගන්න හදන්නේ. අද දවසේ අපේ සුපුරුදු විදිහට අදත් අපේ මිතුරියක් නැත්නම් මචං කෙනෙක් අපිට හැම භාෂාවකට හැම කෙනෙක්ම මචං කියලා කතා කරන්න පුළුවන්. අද දවසේ මචං වෙන්නේ මිතුරියක්. මිතුරිය තමයි නිරංජලා මංජරි. සුබ සන්ධාවක්. සුබ සන්ධාවක්. නිරංජලා මෙහෙම දැන් හැම ප්‍රධානම සාමාන්‍ය වැඩසටහන ගහන ප්‍රශ්නේ තමයි කොහොමද මොකද කරන්නේ කියන එක. අපි ඒකට පස්සට තියාගෙන නිරංජලා මංජරි කියන්නේ කවුද? මොකක්ද දැන් ඔයා සංගීත ශාස්ත්‍රයට එන්නේ මේ මෙතනට ඇතුල් වෙන්නේ කොහොමද? කියන්නේ මම සංගීත ශාස්ත්‍රයට ඇතුල් වෙන්නේ ගියයි සහ ඔයා කවුද? ඇත්තම කියන්න ඕනේ. ඔව් ඇත්තම කියන්න ඕනේ. දැන් බුල් කියන්න නිරංජලා මංජරි. ඔය මගේ සම්පූර්ණම දන්නවා. නෑ ඒක දන්නේ නැහැ. මගේ සම්පූර්ණ නම තමයි කදිරවේලු රාමස්සාමි නිරංජලා මංජරි. ලස්සනවා. ඔව් මං හරි ආසයි නමට සහ ආදරේ. ඉතාම ආදරණීය කාටවත් මං විශ්වාස කරන දේ ගැන තමයි මට කියන්න පුළුවන්. මං ගැන කාටවත් කරදරයක් නැති පුළුවන් දුකෙන් මෙම උදව් කරගෙන කිසිම තරංගයක් නැති කාත් එක්කවත් මාත් එක්කවත් එහෙම පුද්ගලෙක්. එහෙම මචං කෙනෙක්. මේ මචං කෙනෙක් එක තමයි. එහෙනම් හැමෝටම මචං කෙනෙක්. අනිවාර්යයෙන්. ඔව් හැමෝටම මචං කෙනෙක්. මොකද කදිරවේලු කන් සමේ ඒ කතාව මොකද කියන එක කරේට ලස් එක. මගේ තාත්තා සවුත් ඉන්දියන් අම්මා සිංහල. ඉතාම ආදරණීය දෙමව්පියෝ. ඒ සම්බන්ධය හැදෙන්නේ? ඇත්තටම අපි අම්මා යනවා මහන්න ඉගෙනගෙන අපි තාත්තා දුම් නිර්මාණ ශිල්පියෙක්. ඉතින් අපි දන්නේ විදිහට නම කියමු. තාත්තා සාමාන්‍ය ජනප්‍රිය කෙනෙක්. ඔව් තාත්තා හරිම ජනප්‍රිය. කේ.ආර් මහලිංගම්. හැබැයි ගොඩක් අය අඳුනන්නේ අපේ මුළු පවුල් සංසාරම අඳුරන්නේ මිස්ටර් මනෝ, මිසිස් මනෝ, අපේ අක්කා ලොකු මනෝ පොඩි. ඒ කියන්නේ අපේ ෂොප් එකේ නම මනෝ ටේලර්ස්. ඒක හරහටම දෙහිවල. ඉතින් මොකද අපේ තාත්තා ඉස්සල්ලාම හිටියේ හර්කියුලිස් ටේලර්ස්. ඒක තාත්තලා තමයි පටන් ගත්තේ. ඔව් ඒකල් ප්‍රසිද්ධ. ඉතින් තාත්තා තමයි මම හිතන්නේ තාත්තත් ඒකේ මුල්ම පුරුකක් සමාජ. ඉතින් ඒ හරහා තමයි තාත්තා එතනින් ඊට පස්සේ හැමෝම ජීවත් වෙන මාර්ගය සහ හැමෝම පරිණත වෙනකොට තමුන්ගේ දෙයක් හොයාගෙන යනවානේ. එතනින් යම් දෙයක් ඉගෙන තාත්තගෙම ව්‍යාපාරයක් පටන් ගත්තා. ඉතින් ඒකට ඔව් මම ගොඩක් පුංචි. අපි අර දැන් අර සංගීතයේ කෑල්ල නැත්නම් දැන් වටපිටාවේ දේවල් වෙන දේවල් ගැන කතා කරන කලින් මට පොඩි අහන්න හිතුන රසය තුන ඒ තාත්තයි කෑල්ල. ඒ කාලේ ටේලර් ෂොප් එකක් කරනවා කියන එක වෙන විදිහේ වැඩක්. ඒක වෙන ඒක ඇතුළේ පොඩි කලාවක් තියෙනවා. ඒකට හැමෝම ටේලර් ෂොප් එකක් ජනප්‍රිය නම් ටේලර් ෂොප් එක ගොඩක් අයගේ හිත දිනා ගන්න විශේෂයෙන්ම ඒ කාලේ විදිහට සමාජයේ විශේෂිත පුද්ගලයා ටේලර් ෂොප් එක එන්න නම් මොකක් කර විශේෂ හේතුවක් තියෙන්න දෙපැන්නේ. ඒ තාත්තගේ ටේලර් ෂොප් එකේ තිබු විශේෂ හේතුව මොකද්ද? ඇත්තටම හරිම ආදරණීය අනිත් එක සිංහල අනිත් කාරණාව කියන්නේ සංස්කෘතියෙන් දෙහික හැදෙනවා කියන්නේ ඒක විශේෂ වරප්‍රසාදයක් මම විශ්වාස කරනවා. මටයි මගේ අක්කට මට ඉන්න මගේ අක්කා විතරයි අපි දෙන්නට ඒ වරප්‍රසාදය ලැබුණා සහ සිංහල පරිසරයක ඉස්සර දැන් බහු සංස්කෘතිකනේ හැම ජාතියක්ම ඉන්නවනේ. ඉස්සර එහෙම නෑනේ. එක පරිසරයක සිංහල පරිසරයක සහ අපේ අම්මා සිංහල අර ටිපිකල් බුද්ධ ආගම අදහන ඉතින් හරියට මේ බුද්ධ ආගම ඉහළින්ම මේව කරගත්තා. ඉතින් ඒ හරහා හැබැයි අපේ ගෙදර එහෙම කිසිම ආගම් අපි කෝවිලුත් යනවා පාසලුත් යනවා. ඉතින් අපිට ඒකේ කිසිම මේ බාධාවක් නැහැ. අපේ තාත්තට සිංහල කියවන්න පුළුවන් හොඳට. හැබැයි අර මේ පාලි භාෂාව ඒවා තාත්තා කියන්නේ. හැබැයි අපිට ඒවා ඔක්කොම ඇහෙනවා. ගෙදර ඒ තාත්තගේ ශ්‍රෝතකන්තික මම පුංචි කාලේ මට හොඳට මතකයි. අපේ තාත්තා මාව නලවනවා දෙමළ නැලවිලි ගී කියලා. අම්මා නලවනවා සිංහල නැලවිලි. ඉතින් ඒක ඇත්තටම අද එතකොට මාව එක පුදුමයටපත් වෙන දෙයක්. ඒක ඒ හුරුව ඒක හරිම කියන්නේ හැබැයි අපේ තාත්තා කවදාකවත් අපිට දෙමළ වචනයක්වත් උගන්වුවේ නැහැ. ඒකට හේතුව ඒ කාලේ තිබ්බ දේශපාලනික පසුබිම අපේ රටේ.
එතකොට අපේ තාත්තා බය අක්කයි මගේ වාසගම් පව වෙනස් කරන්න හැදුවා අපේ තාත්තා. ඇහුවා අපෙන් උගල වෙනස් කරන්න. මොකද උගලන්ට ඉස්සරහට මේ ඒ කියන්නේ එහෙම බයක් එහෙ කාලෙත් තිබ්බා. මට පුංචි 83 කලබල කාලේ මට හොඳට මතකයි. මොකද අපේ තාත්තාගේ ඇඳුම් නිර්මාණය කරගන්න ආපු අය අමරදේවස කලාකාරයෝ විතරක් නෙමෙයි ක්‍රිකටර්ස්ලා හැම ජාතියකම ඉන්නවා. ඒ වයිසල කියපු මේ අහපු ප්‍රශ්නෙටත් උත්තරේ ඒ මම හිතන්නේ අපේ තාත්තගේ තියෙන මේ විශාල හදවතක් තිබ්බ කෙනෙක්. එයා කිසිම කෙනෙක්ගෙන් දෙයක් බලාපොරොත්තු වෙලා කරපු කෙනෙකුත් නෙමෙයි. එයාගේ ව්‍යාපාරය වේවා, යාළුවෝ ඇසුරු කරන වේවා, ඒ සමාජයේ මේ තාම විශාල මේ කෙනෙක් බවට පත් වුණා සහ පත් වුණේ කොහොමද කියන එක මට අදට මං හිතන්නේ ආදරය සහ ඒ තාත්තගේ තිබ්බ කරුණාව අනිත් අයට තියෙන ගෞරවය ඒවා හරහා තමයි මං හිතන්නේ ඒ සමාජ මට්ටමේ තාත්තට ඒ තැන හම්බුනේ සහ ඒ පරිසරේ මම මතකයි පුංචි කාලේ අපේ සාප්පුව ෂොප් එකට එක කට්ටිය එනවා හවසට තාත්තත් එක්ක අර තාත්තා ඇඳුම් කපනවා පුංචි එතකොට කට්ටිය ඇවිල්ලා තාත්තත් එක්ක හැමදාම එන රෙගියුලර් කට්ටියක් කස්ටමර්ස්ලා නේ යාළු මචන්ලා ඇවිල්ලා කියෝ දේශපාලනයද රටේ හැම දෙයක් වෙනම කලාවද හැම දෙයක් ගැන තාත්තත් එක්ක කතා කරනවා. ඔය අස්සේ මංජරි හැදෙන්නේ කොහොමද? මංජරි මේ මෙතනට මේ අද ඉන්න මංජරි වෙන්නේ කොහොමද? අපේ තාත්තටත් හොඳටම සින්දු කියන්න පුළුවන්. අපේ ගෙදර ඉස්සර තාත්තා දෙමළ සින්දු කියනවා. අම්මා සිංහල සින්දු අම්මටත් හොඳට සිං කරන්න පුළුවන්. අපේ අක්කට සින්දු කවියක්වත් කියන්න. ඉතින් ඒ පරිසරය පොඩි කාලේ අපේ අම්මයි තාත්තයි කවදාකවත් ඔයා මෙහෙම දෙයක් කරන්න ඔයා මේ ડોක්ටර් කෙනෙක් වෙනවා ඉගෙනීම පැත්තෙන් කවදාකවත් අපිට බලපෑමක් කරේ නෑ. හැබැයි පුංචි කාලේ ඉඳලා මට හොඳට මතකයි අමරදේවස ගොඩක් අපේ තාත්තත් එක්ක ලොකු ළඟ ඇසුරක් තිබ්බා. ඒකට කේමදාස මාස්ටර්ව ඉතින් මේ අවුරුදු 5ේද විතර මාව අමරදේවස ගාවට අපේ තාත්තා සංගීතය හදාගන්න යවුවා. ඉතින් සංගීතය හදාගන්නකොට මම පුංචි දැන් වගේ මම මොකක්ද කියන්නේ ඩිසිප්ලින් නෑ. හරිද? දඟයි. කියන්නේ දැන් ඔහොම දඟනම් ඒ කාලේ කොහොමද? එතකොට විමලා මිස් අපේ අම්මට අඬ ගහලා කියනවා. තාත්තට අම්මට අඬ ගහලා කියනවා. මිස්ටර් මහලිංගම් මාස්ටර් S2 වහලා මාස්ටර්ගේ සංගීත ලෝකෙට ගිහලා මම ඇසන්නකොට මංජරි නෑ කියලා මම හිතන් කිව්න්නේ. ඊට පස්සේ එහෙම තමයි මාව ඉස්සෙල්ලාම ඒක විතරක් නෙමෙයි අපේ තාත්තයි අම්මයි මුලින්ම අපිට කලාවෙන් තමයි පෝෂණය කරේ. මාවයි අක්කවයි කුටිම් කාලේ සංගීතයක් උගන්වුවා. රජිනි සර්වනායක මිස් ගාව ඩාන්සිනුත් උගන්වුවා. මම දැක්කම මේක අපේ ජීවිතේට ඉතින් අපි කවදාකවත් තාත්තට යම්මට මාව ගායිකාවක් කිසිම එකක් නැටුම් නාට්‍ය කෙනෙක් ඩාන්ස් කෙනෙක් කරන්නවත් එහෙම අවශ්‍යතාවයකට නෙමෙයි. හැබැයි මම කල්පනා කරනවා ඒගොල්ලන්ගේ සිතුවිලි වැඩ කරපු විදිය හරිම ඔය ඔක්කොම ASCII මංජරිව මට අහුවෙන්නේ මංජරිව මම දැනගන්නේ නුඹේ අම්මා කියන ගීතයත් එක්ක. ඔය නුඹේ අම්මා කියන ගීතය හැදෙන විදිය සහ එතනට පාර කැපෙන්නේ කොහොමද? ඇත්තටම ඒක බුළු ගායනය කරේ සෙව්වන්නේ. ඔව් සෙව්වන්නේ. එතකොට විසාකේස විසාකේසත් එක්ක මගේ තියෙන ලොකු යාළුකමක්. තහනම් මඩවිය කරන කාලේ විසාකේස මටත් අඬ ගහනවා ඒක රංගපාන. ඒ කියන්නේ මම එකපාරට හැන්දලා කතා කරන්නේ මොකද මගේ මේ මම ඉගෙනගත්ත දේවල් වලින් මම සොම්ලතා මිස් ගාව එහෙමයි එක කතාවක් කියනකොට තව එකක් දෙනවා මතට වෙනවා මතකෙට කියන සම්බන්ධය එකයි මේ එතකොට මම විසාව හම්බෙච්ච විසා එක තහනම් මඩවියට කතා කරනවා විසා කේස. ඒ කාලේ දරුණු ලෙස දේශපාලන යුද්ධ කාලේ හරි. එතකොට විසා කේසත් මමත් එතකොට ඒ චරිතය ටිකක් පොඩි රිස්ක්
පොඩි අභියෝගාත්මක චරිතයක්. එතකොට අපේ තාත්තලා එතකොට ඇත්තටම බයයි. කොච්චර වුණත් එතකොට තාත්තයි අම්මයි කියනවා එකට යන්න කරන්න එපා කියලා මම ඒ විසායක බොහොම ආදරණීයව පිළිගත්තා. යා ඊට පස්සේ කුමුදුවක තමයි කුමුදු කුමාරසික තමයි ඒක නගපෑවේ. ඒ යාළුකමත් එක්ක විසා මාත් එක්ක අදටත් මිත්‍රකම සෑහෙන යාළු. හැබැයි ඊට පස්සේ සෙව්වන්දි ගායනා කරපු ඒ මේ අපරාධ සහ ඝාතකයනේ. ඒ පොතේ සින්දු ටික එයා එක නිකන් රෙකෝඩ් කරලා තිබ්බේ. දමින්දලගේ දමින්ද මතක් කරන්නේ මේ වෙලාවේ සෙව්වන් නංගි තුෂේ ඒගොල්ලන්ගේ පොඩි වැඩසටහනකට ඒගොල්ලෝ හොයනවා සහෝදරයාගේ වැඩකට අනගහනවා එයාගේ ආසම ගීතය මේක හොයා කියන්න. හැබැයි සෙව්වන්දිව හොයාගන්න බැහැ. ඊට පස්සේ ඒගොල්ලෝ සෙකන්ඩ් ඔප්ෂන් එකකට යන්න කියනවා. එතකොට විසා කොහොම හරි මාව තමයි යෝජනා වෙන්නේ. හැබැයි මම ආස ගීතයක් අර ඒක කිසිම තරංගයක් නෙවෙයි නිරායසෙන් අන්තිමට මේ ඒක වෙලාවට හිතන අපේ ජාති ගීතය වගේ. ඒකම අපි මම ඒ වගේ ඒ ගීතයේ තියෙන කතන්දරය පුළුවන් හැම පාසල් වෙන ළමුන්ට හැමෝටම කියන සාම්බාරුවක් නේ. ඔව්. අපි හැමෝම සාම්බාරුවක් හරියට හෙව්වොත්. අපි ඉතිහාසය ගත්තොත් අපි කොහේ කොතන කොහොම කොහෙද පුරුක් තියෙන්නේ කියලා හොයන්න යන්න අපකයි. මම කියන්නේ. ඔය ඇත්තට මේක අපි දැනගෙන ජීවත් වුණත් හරි. කසුන්ගේ සම්බන්ධ දෙනවා. මොකද කසුන් ගැනත් කතා කරන්න ඕනේ වගේ අපේ මචං කෙනෙක් මොල්. කසුන්ව හම්බ වෙන්නේ අසිනමාලි කියලා නාට්‍යයක් කරනවා පූජිත ටිනය. ඒක ට්‍රාන්ස්ලේට් කරනවා නදී කම්මැලිව. එතකොට අසිනමාලි රාජ්‍ය නාට්‍ය උළෙලකට මට මතකයි යවන සම්මානද කියලා මට මතක නෑ. කාලය මතකත් නෑ මට. ඒකේ අපි එක පොඩි ඇෆ්‍රිකන් සිග්නලයක් තියෙනවා. ඒකෙන් මම සිං කරනවා. ඒ තරංගයේ කසුනුත් මොකද ප්‍රේමය සහ නග මට මතක නැහැ. ප්‍රේමය සහ නගරේද චාමර ගුරුගේ කරපු නාට්‍යයක මියුසික් කරන්න යනවා කසුනුත්. එතකොට ජෝන් ඩි සිල්වා එකේ අපි මම සිං කරනවා. එතකොට කසුන් සින්මා වොයිස් එකක් අහනවා. එතකොට කසුන් එදා තමයි අපි ඉස්සෙල්ලාම එතකොට කසුන්ගේ අම්මා නැති වෙච්ච කාලේ. ඉතින් කසුන් තාම කුඩා දරුවෙක් මම කසුන් නදිය දකින්නේ එතකොට කසුන් නදීවයි මාවයි එකම මොහොතේ තමයි අපි කියලා කතා කරන්නේ. එහෙම තමයි අපේ යාළුකම ඇති වෙන්නේ. ඊට පස්සේ නදී ඊට පස්සේ කසුන් මට ඉස්සෙල්ලාම මට ඇත්තටම මතකත් කොහොම හරි කෝල් එකක් දීලා අහනවා වීණාවේ සින්දුව කියලා මේක එන්න පුළුවන්ද කියලා. ෆෝන් එකෙන් මට මෙලඩිය කිව්වේ ඔග්ගේ එකේ ස්ටුඩියෝ එකේ රෙකෝඩින් කරේ. ඉතින් වීණාවේ සින් කරනවා. ඊට පස්සේ ආනන්ද කොලෙජ් එකේ ජින්ගල් එකක් කරනවා සොඳුරු සිතුවම් ඒ කුරුළු ගිවල් සුවඳ මල්රුන් සිහින. ඒක විදුර ඩයස් ලියන්නේ ජින්ගල් එකක් කරනවා ආනන්ද සර් එකට. හරි ලස්සනට ආවා. ඊට පස්සේ කසුන් අහුවා මේක සින්දුවක් කරමුද කියලා. විදුරත් එක්ක කතා කරලා. ඒක ඊට පස්සේ සඳ වගේ ඒකට කසුන්ගේ පළවෙනි CDs දෙකේම ඉතින් මම තමයි සිං කරේ. ඔය කොහොම කරනලා දැන් මුඹේ අම්මා කියලා කසුන් එක සිං කරලා දැන් මේ මෑතකදී කවර් සෝං එකකුත් කරා. මේ මියුසික් ඉන්ඩස්ට්‍රි එකේ අර දඩබඩ සද්ද දාගෙන ලොකුවට පේන්න ඉන්නෙත් නැහැ. මොකක් හරි වැඩක් කරලා මේ ඉන්නවා. මොකද්ද මේ වගේ මේ ලයිෆ් ස්ටයිල් එක? මම විශ්වාස කරනවා මම නිර්මාණ කරන්නේ views වැඩි කරගන්න නෙමෙයි. හැමදාම හැමෝටම කොයි මොහොතක හරි සින්දුවක් අහනවා නම් මගේ සින්දුවක් අහන්න හිතෙනවා නම් සහ මම නිර්මාණ කරනකොට ශානුක ඉස්සෙල්ලාම මම තෘප්තිමත්. මගේ සැටිස්ෆැක්ෂන් එක තමයි මම බලන්නේ. මම තෘප්තිමත් නම් තමයි මම විශ්වාස කරන්නේ ඉස්සෙල්ලා ඒක එළියයි කියලා. මම මෙහෙමයි මට ඕනේ මුළු රටම අහන එක නෙමෙයි. ඒ ගීතේ අපේ තියෙනවනේ යම්කිසි නිර්මාණකරණේ අපේ කැමැත්ත සහ අපේ ක්‍රමවේදයක් සහ අපේ choice එකක්.
එතකොට ඒ හරහා තමයි මම නිර්මාණය කරන්නේ. නිර්මාණ කරන්නේ ලොකු කතා ලොකු එකක් නෙමෙයි මේක. ඕනේ හරියට කියන්නේ. එතකොට සමහර විට මේකෙන් පිට මම ආසයි. හැබැයි මම එක රාමුවක කොටු වෙලා නෑ. පොඩ්ඩක් ක්ලාසිකල්ද එහෙම නෑ. මට බයිලා සිං කරන්න පුළුවන්. ටැමිල් සිං කරන්න පුළුවන්. ක්ලාසිකල් මං කර්නාටික් මියුසික් කරලා තියෙනවා. දැන් ළඟදී ආපු චිත්‍රපටය අපේ මොකද්ද මේ ෆාදර් චිත්‍රපටයේ ෆාදර්ගේ පාවපට්ට මුනේ ඒක තරම මට ඒ සින්දුව සිං කරලා මම අපි සින්දුවක් වොයිස් කරාට පස්සේ ඒක ඇත්තටම හරි ලස්සනයි. චින්තක ජයකොඩි චින්තා චමින්දයගේ ෆිල්ම් එකේ සිං කරලා ඉවුණාට පස්සේ අපි ඉස්සෙල්ලා අහනකොට අපිට මාවුතිල් හරිම ලස්සනයි. එතකොට මම දන්නේ මේක කොච්චරක් දුරට මේක පත්තු වේද අපි ඒ වෙලේ අපිට ඒක පත්තු වුණා. එතකොට ඇත්තටම මේ සින්දුවේ පොඩ බදගෙන ඒ සින්දුව අහදී දැන් අපිට පත් වෙනවනේ පත් වෙන ගම අපිට අර දකුණු ඉන්දියානු මියුසික් වල ඇහෙන චිත්‍රපට වල ඇහෙන සින්දුවක් ගේමක් දැන්නා මම බොහෝ දුර නොදන්නා නිසා අහන්නේ කාරණය භාෂාව සම්බන්ධයෙන් ගැටලුවක් සමාවෙන්න ඕනේ කාරණය කියන්නේ ඒ දකුණු ඉන්දියානු කියන්නේ චිත්‍රපට වල තියෙන ඒ දමල වචනමද ඒ හැඩහුරුවමද මේ අපේ ෆාදර් චිත්‍රපටයේ ගීතයේදී තිබෙ දමිල වචන ඒක අනු ශිවලිංගම් ලිව්වේ හැබැයි මම වට කිව්වේ මම ශානු අපේ තාත්තා අපිට කිසිම භාෂාව උගන්වුවේ නැහැ මම අද සෑහෙන කනගාටුවකට සහ අද මම කම්පණයකටපත් වෙන ඇයි තාත්තා මට අපිට මේ භාෂාව උගන්වුවේ නැත්තේ කියලා ඒකට දේශපාලනය වගේ කිව යුතු මේ රටේ රටේ ඇත්තම සිස්ටම් එක වගේ කිව යුතුයි ඉතින් කරන්න දෙයක් නැහැ හැබැයි අනු ඇවිල්ලා ඒකේ වචනෙන් වචනේ එකම chance එක මම හිතන්නේ මගේ ජාන වෙන්නේ නැති ජානමය හුරුවක් සහ මගේ තාත්තා අපේ ගෙදර පොඩි කාලේ ඉඳලා සිංහල සින්දුත් අහනවා තාත්තත් එක්ක අපි දෙන්නම සින්දු බලනවාට එමෙල් සින්දු අහනවා ඒවා කන්දේගේ පුරෝලා තියෙනවා. ඉතින් ඒක මම හිතන්නේ ඒක වරප්‍රසාදයක්. මට ඒ සින්දුව ඒ හුරුව ඒක මම හිතන්නේ මේ වැඩේ පත්තු කරගන්න පුළුවන් වුණා. ඔව් ඒක ලස්සනම වැඩි සිංහල අපේ සිංහල සහෝදර හැමෝම වගේ හැමෝ කෙනෙක්ම වගේ කිසිම දෙයක් තේරුම් ගන්න වචනයක් තේරෙන්නේ නැහැ. හැබැයි ඒ සින්දුවට ආදරේ කරලා හැමෝම කිසිම දෙයක් තේරුම් ඒ සංගීතය ඇවිල්ලා විශ්ව භාෂාවක් ඕන කෙනෙකුට මම හිතින් ඒක මට ලැබිච්ච වරප්‍රසාදයක් කියලා විශ්වාසයි. අපි පොඩි විරාමයක් අරගෙන දැන් කතාවේ නැත්නම් කයියේ ඉතුරු ටිකට අපි පුංචි විරාමයක් ගන්නවා. මචං අදස්ථානේ අපි අද දවසේ අපේ මිතුරිය මංජරිතේ කතා කරන්නේ මංජරිතේ කතා කරනකේ දෙවෙනි කොටසට අපි එන්නේ මංජරිත. මංජරිත් එක දැන් පොඩක් වැඩේ ටිකක් සීරියස් ගන්න හදන්නේ මම. මොකද මම මේ අද වත් වැඩසටහනට මේ එන්න කලින් දැකපු එක ඡායාරූපයක් නිසා මේ ප්‍රශ්නෙට මංජරින් අහන්න ඕන කියලා හිතුණා. මංජරි ලංකා අපේ ගායක ගායිකා සංගම නියෝජනය කරනවානේ. ඉන්නවනේ. බොහොම මේ ඇත්තටම මාසයක්වත් නෑ. හරි කවන්න දැන් මේ මොහොතේ ලංකාවේ ගායක සංගමම සමාජිකයෙක් විදිහට නෙමෙයි මේ ප්‍රශ්නේ අහන්නේ. ඔයා ශේෂ්ත්‍රයේ ඉන්න කෙනෙකුත් විදිහට අහන්නේ. ලංකාවේ මියුසික් ඉන්ඩස්ට්‍රිය ගැන දැන් මේ මොහොතේ තියෙන මියුසික් ඉන්ඩස්ට්‍රිය ගැන ඔයාගේ අදහස මොකක්ද? මෙහෙමයි. හැමෝම නිර්මාණය කරන්නේ දැන් ඔයා අහන්නේ ඔය අයිතිය පිළිබඳ නෑ ඒකට එතෙන්ට එන්න කලින් තමයි මොන සමස්ත ඊට කලින් මියුසික් ඉන්ඩස්ට්‍රිය දැන් මම ගත්තොත් මගේ මියුසික් සින්දු මම වියදම් කරලා මම තමයි ලියවගෙන මෙලඩි දාගෙන මම වියදම් කරගෙන තමයි විෂුවල්ස් කරලා සින්දුවක් හදන්නේ. එතකොට ඒකේ ඒ ප්‍රොඩක්ෂන් එක සම්පූර්ණ මගේ අයිතිය. මට තියෙනවා. හරි. එතකොට ඒ කාලේ ලව් එකත් එක්කනේ සින්දු හදන්නේ. යාළුවෝ යාළුකම ආදරය ඒ කාලේ එහෙම එන්වයරන්මන්ට් එකක් තිබ්බේ මේ ඉන්ඩස්ට්‍රි එකේ. හරි. අයිතීන් ගැනවත් මුදල්වත් නෙමෙයි අතරම බලපාලා තියෙනවා. මම හිතනවා මම ඇත්තටම දන්නේ නැහැ ශානික
මොකද්ද ඒ කාලේට වඩා දැන් සිස්ටම් එක වෙනස් නේ. නෝ හරි ඒ කාලේ ජීවිතයම කියන්නේ මුදල් නෙමෙයි. දැන් ජීවිතේ මුදල් එක්ක පොරබදන්නේලා මුදල් ජීවිතේ සතුට හැම දෙයකම මුදල්. හැබැයි දැන් මං අර මංජරි මතක් කරව කාරණා මම ඒ කාරණේ එන්න කලින් තමයි මේක ටිකක් නිරාකරණය කරගන්න මේක ඇහුවේ. දැන් මේ ලංකාවේ මේ ගීතවල නැත්තම් මේ රයිට්ස් නැත්තම් ඒවයි අයිතිය පිළිබඳ ප්‍රශ්නය කාලාන්තරයක් තියෙන තාම එක හරියට විසඳ ගන්න බැරි වෙලා තියෙන ප්‍රශ්නේ. ඒක රාජ්‍ය මධ්‍යස්ථ වෙලා විසඳන්න හදලා තියෙන පාර්ලිමේන්තුවේ මේක කතා බහ කරලා තියෙනවා. අපිත් යම් අවසදායක වුණා. හැබැයි තාම මේ ප්‍රශ්නේ निराකරණය කරගන්න බැරි වෙලා තියෙන. ඒ කියන්නේ එක්ක ගායක ගායිකාවන් ඉන්නේ වෙන මතයක නැත්තම් පද රචකයින් ඉන්නේ වෙන මතයක නැත්තම් සංගීත නිර්මාණකයින් ඉන්න වෙන මතයක එක්ක ඉන්නවා. ඇයි ඒක එහෙම වෙන්නේ? ඇත්තටම මම මේ ඉන්ඩස්ට්‍රි එකේ හරිම කූඹියෙක් වගේ කෙනෙක්. එතකොට මට ඒක ගැන කතා කරන්න මගේ නිර්මාණ මේ මල්ලට අරගන්න පුළුවන්. ඊටාම එතකොට මට වඩා අයිතිය තියෙන විශාල දැවැන්ත යෝධයෝ පිරිසක් ඉන්නවා. අපේ ඉතිහාසයේ ඉඳලා මේ වෙනකම්. එතකොට යෝධයන්ට මතක් වෙන්නත් එක්ක දැනෙන්නත් එක්ක පොඩ්ඩක් වට හිතෙන දේ කියන්නකෝ. නැහැ මම දන්නේ මම මේ මොහොතේ මේක ගැන කතා කරන එක සුදුසුද නැද්ද කියන එක. හැබැයි මම විශ්වාස කරනවා ලෝක නීතිය ගැනට වඩා අපේ රට ප්‍රජාතන්ත්‍රවාදී ස්වෛරී රටක්. එතකොට අපේ රටට තියෙනෝනේ අපේ රටේ නීතියනේ අපේ සංස්කෘතිය අපිට. එතකොට ලෝක නීතිය ගැන කතා කරන්න කලින් අපේ රටේ අපි හරි පොඩි රටක්. අපේ නිර්මාණ අපේ රට හරි පොඩ්ඩයි තියෙන්නේ. දැන් මම සින්දුවක් කරොත් ලෝකෙට යන්න කලින් අපේ රටේ කී දෙනයි දාන්නේ. හරි. එතකොට මේකේ තියෙන ඔය අයිතීන් පිළිබඳ ප්‍රශ්නේදී මම විශ්වාස කරනවා හැමෝම එකට එකතු වෙලා හරිම සාමකාමීව හරිම සදාචාරාත්මකව හරිම ලේසියෙන් විසඳ ගන්න පුළුවන් දෙයකට කලාකාරයෝ වෙන්න අරයි. එහෙම කියන්න වීමට නෑ. ඒ කියන්නේ මම මේකට ඇත්තටම මාව යොමු වුණා මේකට. මේ ප්‍රශ්න මට සෑහෙන මම ඒක ප්‍රශ්න විසඳන්න ගියා නෙමෙයි. නෑ ඔව්. එතකොට ඒ කියන්නේ මට මේ දේශපාලනික බලපෑමක්වත් එහෙම දෙයක් මට නෑ. මම ජස්ට් නිරංජලා මංචලේ රටේ ඉන්න තවත් කලාකාරයෙක් තව එක රටේ ඉන්න පුරවැසියෙක්. එතකොට මිනිස්සු ඔයා සින්දුවක් ඇහුවම ඔයා අහන්නේ මගේ සින්දුවක් ඇහුවා. ජෝතිපාල මහත්මයාගේ සින්දුවක් ඇහුවා. ඔයා අහන්නේ ඒක ලියපු කෙනා කවුද? මියුසික් කරපු කෙනා කවුද කියන එක නෙමෙයි. හඬනේ. ඔව්. හඬනේ. ඉස්සෙල්ලාම ඔයාට යන්නේ ඔලුවට. හරි. හැබැයි එතකොට ඒකට සාධාරණයක් හැමෝටම සමව මම විශ්වාස කරනවා. එතකොට දැන් ඔය කියපු කාරණා කලාකාරයෝ කලහකාරයෝ නොවි වෙන්න කියන කාරණෙත් එක්ක මම ඊළඟට අහන්න කැමති දැන් මේ ඔය ප්‍රශ්නේ ප්‍රශ්නේ තියෙන පැත්තේ අපි ප්‍රශ්න ගැන දැන් කතා කරන්න යන්නේ. මංජරි දැන් මෙහෙම මංජරි එහෙම හිටගත්තොත් මංජරට අහුවෙලා තියෙන පරම්පරා කීපයක්. මංජරගේ තාත්තාගේ ටේලර් ෂොප් එකට අමරදේව මාස්ටර්ලා ඒ වගේ කලාකාරයෝ ඒ යුගයේ කලාකාරුට ගෙනවා. මංජරි අමරදේව මාස්ටර් ගාව ඉගෙන ගන්න යනවා. ඒකට විතරක් නෙමෙයි අමරදේව සර්ගේ කුඩා කොන්සර්ට්ස් වල මම සිං කරනවා. ඒතකොට ඒ කාලේ හිටු අනිත් මේ කලා සෝමලතා සුබසිංහ ඒ හැම ගාව ආශ්‍රය කරන ඉගෙන ගන්න වැඩ කරනවා. මොනකින් වසප්පස තියෙනවා. ඊට පස්සේ අපේ යුගයේ කියන අපේ 2000 යුගයේ ඉන්න කසුන් කල්ලාරලා චාපලා මේ අයත් එක්ක වැඩ කරලා තිනවා. ඊට පස්සේ අද මේ ශේෂ්ත්‍ර ඉන්න අලුත් පරම්පරාවේ ඉන්න කට්ටිය පේනවා. මෙවයි තියෙන වෙනස්කම් පාට ගති අපි ඒ වෙන වෙනස්කම් තියෙන වෙන සංස්කෘතික ලක්ෂණ තියෙන පුළුවන් ඒ යුගවල මේ යුගවල සහ ඒව ගැන පොඩි අදහසක් කිව්වොත්. මෙහෙමයි. කලාව කියන්නේ රාමුවකට දාන්න කොටු කරන්න පුළුවන් එකක් නෙමෙයි. ඒක නිකන් මහමුද වගේ. නේ? ඒක අපි මහමුදෙන් මෙහෙම වතුර බිඳුවක් අරගෙන ඒක ශාස්ත්‍රීයද? ඒක හිප් හොප්ද? ඒක රැප්ද? ක්ලාසිකල්ද? ජෑස්ද? ජෑස්ද? සංගීතයට
ඒක එක එක්කෙනාගේ රස පිළිබඳනේ. සමහරු අහන්නේ මම හිතනවා දැන් ඉන්න පරපුරේ ඒගොල්ලෝ දෙක වැඩ කරන විදිය කියන්නේ අපිට අමරදේව මාස්ටර් කාලේ ඒ ඉන්න තාත්තලත් එක්ක ආපු කට්ටියත් එක්ක වැඩ කරන විදිහ මම අර ප්‍රශ්නේ හින්දා අහන්නේ. දැන් ගීත අයිතිය කතන්දරේ හින්දා මම අහන්නේ මේගොල්ලෝගේ මේ පුද්ගලොත් එක්ක දන්නවා මේ පුද්ගලයන්ගේ හැසිරීම මොහොන් කලාවද මුලද මම හරි වාසනාවන්තයි අමරදේව සනත් නන්දසිරි සනත් සර් ගාව තමයි මම විභාග ඔක්කොම ඉගෙන ගත්තා. නිසා කලා භූමිය අමරදේව සර්ගෙන් පස්සේ කලා භූමිය මම ඉගෙන ගත්තා. ආනන්ද සර් ලක්ෂ්මන් සර්ගේ අතේ එතකොට මේ රෝහණ සර් හිටියා. කලා භූමියෙන් පස්සේ මම විභාග ඔක්කොම කරේ ශාරදා කලානිකේතන ගිහිල්ලා ඊළඟට සනත් නන්දසිරි සනත් සර් යටතේ තමයි මගේ විභාග ඔක්කොම කරේ. කල් සංගීත. එතකොට සනත් සර් විශාල දැන් සම්භාරයක් තියෙන හරිම පරිණත සහ හරිම ආදරණීය චරිතයක් සනත් සර්. ඒකට අමරදේව සර් විල්ලා විශ්ව භාෂාවක්. එක පැයක් එක මොහොතක් හිටියත් අපිට ඒක දාගන්න බෑ. එච්චර මේ විශාල මුලක් එකම අදහන්න බෑ. ඇත්තටම ඒ වරප්‍රසාදේ හැමෝටම ලැබිලා නෑ. ඉතින් මං ඒ ගෙදර ගිහිල්ලා ඒ ගෙදර පරිසරයේ ඉඳලා ඒගොල්ලොත් එක්ක හැසුරු කරන්න ලැබීමම මං හිතනවා මගේ වාසනාව. ඒක මගේ දෙමව්පියන් හරහා හැමෝටම ලැබෙන්නේ නැති වාසනාව. ඒකට සනත් ලක්ෂ්මන් සර්ලා ඒ හැමෝටම කසුට පස්සේ කසුට මල්හාර ඔව් දැන් ඒ හැමෝම ආශ්‍රය කරලා බලනකොට ඒ යුගෝල හිටිය කට්ටිය දැන් යුගෝල ඉන්න කට්ටියයි ඒ අතර වෙනස්කම් තියෙනවා කියලා මං අහන්නේ. එහෙමයි වෙනස්. මොනවද කියන්නේ සංගීතයේ පැත්තට නෙවෙයි. වෙන විදිහ තමයි වෙනස. ඒක බලපාලා තියෙන ශ්‍රේෂ්ඨයට. ශ්‍රේෂ්ඨ හොඳ නරක වෙන සාපේක්ෂයි නේද ශානුක. එක එක්කෙනා දැන් මම තවමත් ඉන්නවා මෑත යුගයේ පරණ විදියට හිතන අය සහ අලුත් මොඩර්න් විදියට හිතන ඒක තමුන්ගේ ආත්මය ඇතුලෙන් එන එකක් කියලා මම හිතනවා. තමුන්ගේ අධ්‍යාපනය තමුන්ගේ තමුන් හිතන පතන විදිය අනුව තමයි තමුන්ගේ නීඩ්ස් එක තමයි ඒක වෙනස් වෙන්නේ. අලුත් පරම්පරාවේ අයත් එක්ක වැඩ කරලා තිබුණ වගේ ගම ජෙන් සී කියලා කියන පරම්පරාවත් එක්ක වැඩ කරලා ඇත්තටම මම මේ මෑතක ඔයා දන්නවා ඇති අපි T11 කියලා ගෲප් එකක් ඉන්නවා. ගැහණු ඒක ඉන්න එකම පිරිමියා මේ අපේ ඒක පොඩියා ඒක සින්දුවක් ලියලා පොඩියක්. ඔව්. අපි එකට වැඩ කරන සහ මේ දේවල් ගොඩාක් හදා ගන්න. ගැහණු දෙකට ඉන්න බෑ කියන එක විශ්වාස කරන්න පුළුවන් කට්ටිය. අපි කියන්නේ අපි ගැටෙනවා මතවාද ඉදිරිපත් කරනවා කලාව ගැන ෆීල්ස් ගැන අපිට කතා කරන්න හරිම එතන නිදහස් අවකාශයක් තියෙනවා. අපි හැමෝම අපි විශ්වාස කරනවා අපි ගැන. එතකොට ඒගොල්ලොත් එක්ක මම සින්දුවක් කරා ටිකක් කල්. මම මේ මෑතක තව සින්දුවක් කරා. ඒක මට දුන්නේ චන්දන ලියනගේ. එයා මියුසික් කරන කෙනෙක් කියලා කවුරුත් දන්නේ නැහැ. ඇත්තටම කිව්වොත් ඒක මටත් පුදුමයකටපත් වෙන දෙයක්. මොකද එයා එඩිටර් කෙනෙක්. චන්දනව දන්නවා කියලා හිතන්නේ. මෝඩි තරංග සහ තිසරි බුලානගේ හැම සින්දුවක්ම එඩිට් කරන්නේ යා. චන්දන හරි වෙනස් විදිහකට ජීවත් වෙන වෙනස් මතයක ඉන්න හරි අමුතු චරිතයක්. ඊට පස්සේ මගේ පළවෙනි ගීතයත් එයා තමයි එඩිට් කරලා තිබ්බේ. එතකොට මගේ මේ ඊයේ පෙරේද මම කව එකක් කරා මේ කියන්නේ ලව් එකට කරපු කව එකක් ඉන්ටර්නෙට් වල. ඉතින් ඒක එඩිට් කරලා දුන්නා මට චන්දන. ඒක අහලා චන්දන මට සින්දුවක් කිව්වා. හරිද? එතකොට එයාම ලියලා එයාම මියුසික් කරලා සින්දුවක් කිව්වා. හරිද? මුකුත් කිව්වෙවත් නෑ මට. නිකන් ෆෝන් එකට එවලා තිබ්බා. ඊපස්සේ මම ඒක අහලා මම නිකන් කවුද මේක කරලා තියෙන්නේ? කෝල් කරලා චන්දනයි කවුද මේක අමං කරේ කියලා. මම දහන්න බෑ යාළුවා. මම ලස්සන වචන. ඊට පස්සේ ඔය කැමති නම් කියන්න කියලා කිව්වා. ඒක පොඩි ළමයිනුත් සම්බන්ධ කරගෙන කියන්න පුළුවන් ගීතයක්. ඊට පස්සේ මම කිව්වා අපි මේකට මෙහෙම ළමයිවත් සම්බන්ධ කරගන්න. මොකද මගේ දෙන්නට සිං කරන්න පුළුවන්. ඊට පස්සේ අපි කරමු කියලා කිව්වා. ඊට පස්සේ මම මේ මෑතක මේ
දෙක තුනක්වත් නැහැ. ඔයා දන්නවද කවුද ඒකේ දැන් මම ඒකේ මේන් සිං කරා පොඩි ළමයි පිරිසකට සිං කරේ මගේ දරුවෝ දෙන්න සිං කරා. කසුන්ගේ කොල්ලා සිං කරා. කල්හරගේ පුතා නනු හිටියා. කෞෂි අක්කගේ පුතා හාන් සිං කරා. චමිලා අක්කගේ දුව උර්වි සිං කරා. රයිමි තොර රොෂාන් රවීන්ද්‍රගේ පුතා. ඒක මට වෙන අත්දැකීමක් ඒගොල්ලොත් එක්ක වැඩ කරන්න ලැබීම ඒක වගේ ඉතින් ඒක මට ඇත්තටම ඒගොල්ලගෙත් ලොකු දකින්න ජෙනරේෂන් එක මොකක්ද දකින්න ළමයි ඇතුළු ඒගොල්ලෝ දැන් ඒ ජෙනරේෂන් එක දකින්න විශේෂත්වය මොකක්ද විශේෂත්වය දකින්නේ ඒගොල්ලෝ ඊතරෝ හැමදේම දන්නවා කියලා. ඒගොල්ලෝ ඉන්නේ ඒගොල්ලෝ අප්ඩේටඩ්. හැබැයි මේ එන්වයරන්මන්ට් එක ගැන නෙමෙයි. ඉතින් ඒගොල්ලෝ අප්ඩේට් වෙන්නේ ඒගොල්ලෝ ඒක ළමයින්ගේ ප්‍රශ්නයක් නෙමෙයි. සිස්ටම් එකේ ලොකු මතක් ඒක කාටද ඇඟිල්ල දික් කම්ප්ලේන් එක කරන්නේ කාටද කරන්නේ. හරි මංශරි අපි තව බ්‍රේක් එකක් අරගෙන කතා බය හොඳ ටිකකට ඇවිල්ලා තියෙනවා. අපි ඊළඟ බ්‍රේක් එක අපේ අවසන් කොටසට අපි මේ බ්‍රේක් එකෙන් පස්සේ නේද අපි එතකන් කෙටි විරාමයක් ලබා ගන්න. මචං වැඩසටහනේ දෙවන කොටස ගැන අපේ තුන්වෙනි අදියරේ දෙවන කොටසේ අවසාන අදියරට අපි ඇවිල්ලා අවසාන කොටසට අපි ඇවිල්ලා ඉන්නේ මේ අපේ මචං එක්ක මංජරිත් එක්ක. මංජරි මම දැන් පොඩ්ඩක් මේ ඔක්කොම වාගේ සංගීත ශාස්ත්‍රය කලාව මේක පොඩ්ඩක් තියෙනවා. මේකේ කතා අහන මාතෘකා ප්‍රශ්නේ කලාව ගෑවිලා තියෙන හින්දා අපි මේ වැඩසටහන පටන් ගන්න කලින් කරපු කතාවක් තමයි මම මේ අහන්නේ. ඔබ ළඟදී ගියා එක්ක නන්දකාඩු. මාර දැන් කලින් අපි මේ අලුත් ජෙනරේෂන් එක ගැන අහුවන ප්‍රශ්නයක් කළා. මේ අපේ අලුත් පරම්පරාව ජෙන් Z ගැන ඒ ගිහිල්ලා පොඩි වෙනස් අත්දැකීමක් ලැබුව කතන්දරයක් වුණා. මම හිතන්නේ ඒක වටිනා අද වැඩසටහනේත් අපි කතා කරන එක. මොකද ඒක අපි හැමෝටම වටින පණිවිඩයක්. මට චමිලක්ක තමයි ආරාධනා කරේ කන්දකාඩු මම හිතන්නේ ගොඩක් අය දන්නේ නැහැ. ඩ්‍රග් රිහැබිලිටේෂන් සෙන්ටර් එකක් තියෙනවා මේ අන්වින් කරන කන්දකාඩු සහ සිංහපුර. ඒ කියන්නේ කන්දකාඩු වල මාස 6ක් විතර ඉඳලා 300 ගාණක් විතර කට්ටිය ඉන්නවා එතන. මට මගේ ජීවිතේ එහෙම අත්දැකීමක් මම ලැබලා නැහැ. ඒ කියන්නේ අපි ඇත්තටම ප්ලෑන් කරගෙන ගියා අපි මේක කරමු අපි මෙහෙම කරමු කියලා. හැබැයි එතනට ගියාට පස්සේ ඒ තරුණ ළමයි අවුරුදු 20 ඉඳලා හිටියා. එතන හිටියා මද්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙන තාත්තයි පුතයි හිටියා. අයියයි මල්ලි හිටියා. යාළුවෝ හිටියා. එතකොට ඇත්තටම මම ටිකක් කම්පණයකටපත් වුණා ඒ කට්ටියව දැකලා. හැබැයි මම ඒගොල්ලන්ට ඒක පෙන්නුවේ නැහැ. අපිත් තාම අත්දැකීම් ලබන අපේ ජීවිතේ ඉදිරියට යන්නේ අපේ අත්දැකීම් එක්ක හරහානේ. එතකොට අපි එතනට ගිහිල්ලා දැන් අපි තුන්දෙනා වැඩ කරන්න පටන් ගන්නකොට මොකද්ද කරන්නේ අපි දැන්? අර ඒ කියන්නේ ඒගොල්ලෝ අපිත් එක්ක ඉස්සෙල්ලා ලොකු බැරි එකක්. ඒගොල්ලෝ අපිව විශ්වාස කරන්නේ නැහැ. ඒගොල්ලෝ ඉන්නේ ඇත්තටම දෙමාපියත් එක්ක වෛරකින් ඉන්නේ. ඒගොල්ලන්ට තියෙනවා ඒගොල්ලන් දැන් අපි හිතමුකෝ ඒගොල්ලන්ට කවියක් ලියන්න කිව්වොත් අම්මා ගැන තමයි ලියන්නේ. අම්මා සඳගීද අම්මා මොහොද තාත්තා නැහැ. හැබැයි ඒගොල්ලන්ගේ යටිහිතේ ඒගොල්ලන්ගේ තියෙන ලොකු වෛරයක් දෙමාපියොත් එක්ක. ඒ කියන්නේ ඒගොල්ලන් මට හිතෙන්නේ දැන් මමත් අම්මා කෙනෙක් හැටියට දෙමාපියෝ තමයි ඔය කාරණාවට වග කිව යුතු. එතන ඉන්නේ 350කට විතර හිටියා තරුණම ළමයි පිරිසක් හිටියා. ඒ කියන්නේ අපේ රටේ අනාගත ඒ ළමයිගේ දිහා දැකපුවන් ආපහු සිතුවිලි මොනවද වාට කියන වාට හිතෙන්නේ ඇයි මෙහෙම වුනේ ඇයි මෙහෙම වෙන්නේ. ඇත්තටම ශානකෝ මට දවස් මම ඒ වැඩමුළුව ඉවර වෙලා අපි දවස් 2ක් 3ක් විතර හිටියා එහෙ. මට තියෙන කම්පණය තමයි දැන් හරි. ඒගොල්ලෝ මෙතනින් පුනරුත්ථාපනය කියන එක හරි නෑ. මම ඒක පාවිච්චි කරන්න කැමති නෑ. ඒගොල්ලන්ගේ මනස සුවදායි විදියට හදලා කන්දකාඩු වලින් සිංගප්පූරට යවලා එතනින් ඒගොල්ලන්ව ආයිත් යවන පරිසරයට වග කිව යුතු වග කියන්නේ කවුද කියන එක මට තියෙන ප්‍රශ්නයක්. ඒගොල්ලෝ යන්නේ ආයි අර පරණ පරිසර එතනටමයි යන්නේ. ඒකට මේ සමාජය එතකොට අපේ රටේ ආර්ථිකය හැම දෙයක්ම
වගකිව යුතුයි. ඒ කියන්නේ මේ දුප්පත්ද පොහොසත්ද කියන එක නෙමෙයි මෙතන තියෙන ප්‍රශ්නේ. සමාජය ඇතුළත ඒගොල්ලෝ එතනින් කොහොමද ගොඩ එන්නේ? අපි දැන් ඔය දැකපු සමහර දර්ශනවල වීඩියෝ දර්ශන වෙන්න පුළුවන් රෝඩ්‍ය ප්‍රවෘත්ති වල වෙන්න පුළුවන් නැත්නම් වෙනත් රටක තියෙන ඔය කඳුර දැක්කම සියනිකන් හමුදා වගේ නැත්නම් දැඩි පාලනකින් ඔය වගේ දරුවන් මේ පාලනය කරන පුනරුත්ථාපනය කරන ඔබ කන්දකාඩු ඇතුළට ගිය කෙනෙක් නේ. දැන් එතට ඔබට ගියායින් පස්සේ මොකක්ද වෙන්නේ? ඒ වගේ දරුවන් හැබැයි මෙහෙමයි. ඒගොල්ලෝ සාමාන්‍ය නෙමෙයිනේ. ඇයි ඒගොල්ලෝ එතනට වෙලා තියෙන්නේ? කවුරුත් බලෙන් කිසිම දෙයක් කාටවත් කිසිම දෙයක් කරලා නැහැ. තමන්ගේ කැමැත්ත, තමන්ගේ choice එක තමයි ඒගොල්ලන්ව විනාශ කරලා තියෙන්නේ. ඒගොල්ලන්ගේ තෝරා ගැනීමක් ඒක. ඒකට මමවත්, ඔයාවත්, මේ රටේ හමුදාවවත් අනිතක ඒගොල්ලන්ව නඩත්තු වෙන්නේ අපේ බදු මුදලින්. එතකොට නිකන් හිතලා බලන්න ඒගොල්ලෝ විහිං විනාශ වෙලා අපේම මුදල් වලින් ඒගොල්ලන්ව නඩත්තු කරලා ඒ කියන්නේ මේ එකකට එකක් සම්බන්ධ වෙලා කොතනද මේකේ අවසානයේ ඒගොල්ලන් කොහෙන්ද ඒගොල්ලෝ කොහාටද යන්නේ? දැන් ඒ කියන්නේ දැන් මට මම ඉගෙනගත්ත අධ්‍යාපනය, ඔයා ඉගෙනගත්ත අධ්‍යාපනයට ඔයාගේ තීරීම් ඔයා මොනවද කරන්න කියන එක ඔයා තෝරා ගැනීමක් නේ. ඔයා විවාහ වෙන්නේ කවුද? ඔයා මොකද්ද කරන රස්සාව? ඒ ඔක්කොම කවුරුත් ඔයාට ඔයාගේ අම්මවත් තාත්තවත් ඔයාට බලෙන් දීපුවා නෙමෙයිනේ. ශානික ඔයාගේ තෝරා ගැනීම. ඒක කවුද ඒවට වග කිව්ව යුත්තා? මමයි. මගේ ජීවිතේට වග කිව්ව යුත්තා මමයි. ඉතින් මං ඒ වැඩමුළුව කරනකම් කල්පනා කරේ මොකක් හරි ස්වභාව ධර්මයේ සහ පිනකට දරුවෝ කියන්නේ මට වඩා වැඩිමල් කට්ටියක් හිටියා. ගොඩේ යන්න ඕනේ හරිම ආදරණීය. ඒ කියන්නේ මේ දෙමව්පියෝ සහ ඒගොල්ලන්ගේ කර්ම ශක්තිය තමයි ඔකට බලපාන. මම නම් විශ්වාස කරනවා දැන් මම මගේ දරුවා රටත් ඉන්න අවුරුදු 19ක පුතෙක්. මම එයාව හදන විදිහ තියෙනවා. මම එයාව ඉතින් මේ මොහොත වෙනකන් එයා මගේ ආරක්ෂාව යටතේ මගේ අනුදැන් කියන්නේ අවධානය අවධානයේ මං ඉන්නවා ඒගොල්ලොත් එක්ක එයාත් එක්ක ඉන්නවා. හැබැයි එයා ඊළඟට මෙතනින් එළියට ගිහිල්ලා සමාජයේ එයාගේ තෝරා ගැනීම මොකද්ද කියන එක මම කොහොමද වග කියන්නේ? ඒ වගේ දැන් ඒ වගේ තරුණ පිරිසක් දැකලා තාපු නිසා මට ප්‍රශ්න උත්තරන ඒකන්ද මේකට මට දැන් මේ පුංචි ප්‍රශ්නයක් ගන්න පුංචි උත්තරයක් බලාපොරොත්තු. ඒ වගේ තරුණ ටිකකුත් දැකලා ආපු නිසා අවුරුදු 19ක පුතෙකුත් ඉන්න මවක් විදියට මේ ඔබ සමාජයේ ගායිකාවක් කලාකාරණියක් සමාජයේ වැඩ කරන කෙනෙක් තරුණ මවක් එළිය ඉන්න අපේ මේක බලන දෙමාපියන් වෙන්න පුළුවන් දරුවන් වෙන්න පුළුවන් එයාට දෙන්නේ මොකද්ද මෙන්න මෙහෙම ජීවිතය හදාගන්න මෙන්න මෙහෙම තමන්ගේ දරුවන් බලා ගන්න අධ්‍යාපනය කියන්නේ ඒ ලෙවල්ස් කළ විශ්වවිද්‍යාලය යන්න ඕනේ බේසික් ලෙවල් එකේ ඒගොල්ලන් කැමති දෙයක් ඒගොල්ලන්ට ඉගෙන ගන්න ඒ අධ්‍යාපනයේ ඒ සිස්ටම් එක ඇයි ඒගොල්ලෝ එතනට යන්නේ ඉස්කෝලේ යනකොට අක්කාල ලේසිම මොකක්ද ඒගොල්ලන්ගේ මුදල් හම්බ කරලා ත්‍රිවිල් එකක් ගන්න ඒගොල්ලන්ගේ කැමති ඒගොල්ලන්ට ලස්සනට සින්දු කියන්න පුළුවන් ළමයි ලස්සනට චිත්‍ර අඳින්න ලස්සනට ලියන්න පුළුවන් සමහර අයට හොඳට IT කරන්න පුළුවන්. ඒගොල්ලෝ තමයි ඔක්කොම සිස්ටම් ඔක්කොම ඇඩ් කරේ. ඒ knowledge එක ඉතින් එතකොට ඇයි ඒගොල්ලෝ එතනට ඇවිල්ලා ඉදී කරේ? මම ඒගොල්ලන්ට එන දවසේ කිව්වා ඔයගොල්ලන්ම අයි කවදාකවත් මෙතනදී මට මුණ ගැහෙන්න එපා. ඔයගොල්ලෝ මට වෙන සමාජයට ඇවිල්ලා මට කතා කරන්න. මම එදාට ඔයගොල්ලොත් එක්ක මේ විදිහටම ආදරෙන් කතා කරනවා. හැබැයි මෙතන නෙමෙයි මම අයිත් ඔයගොල්ලන්ව දකින්න ආසයි. මේ මං ඊළඟ අහන්න ඉතින් කාරණේ මේ දැන් මංජරි වැඩ දැන් කලාවත් එක්ක කලාව නිසා හෝ මංජරි වැඩ කරන මේ සමාජ ව්‍යාපාරات එක්ක ඒක සමාජයේ තියෙන වෙන සිවිල් ව්‍යාපාර වෙන්න පුළුවන් දේශපාලන ව්‍යාපාර වෙන්න පුළුවන් ඒ මොහොතේ සමාජයේ සිදුවන විවිධ ක්‍රියා හේතු ඒවත් එක්ක ගැටෙන වෙන වැඩසටහන් වෙන්න පුළුවන් දැන් මංජරිගේ ජීවිතය ඇතුළේ අපේ ලංකාවේ මේ පරිසරය කියලා මම කියන්නේ මේ අපේ තියෙන දේශපාලන සහ සමාජ පරිසරය. මේ වෙනස් වෙන විදිය මේක දියුණුවක්ද අපි වෙලා තියෙන්නේ අපි නරක පැත්තකටද කියලා තියෙන්නේ ඔයාගේ ජීවිතය. මොකද වෙලා වෙනස් කරන්න උත්සාහ කරන තාක්කල් මිනිසුන්ගේ සිතුවිලි මිනිසුන් හිතන පතන විදියත් වෙනස් වෙන්නේ නැහැ.
ඒව කොතනින්ද වෙනස් කරන්නේ? මම හිතන්නේ ජෙනරේෂන් 3-4ක්වත් යන්න වෙයි මේ මුළු සිස්ටම් එකම හිතන පතන විදිහේ හැමෝම ජීවත් වෙන්නේ වරප්‍රසාදයක් බලාපොරොත්තු වෙනවා. හැම කෙනෙක්ම බලන්න. මෙහෙම කියනකොට වර්ධවා හිතන්නකෝ ගොවිය ගත්තොත් පොහොර ටිකක් මම නිකන් කරන්නේ. ඒකත් එක්තරා වරප්‍රසාදයක්. ඒක තමයි දීවරේ. ඕ අපිටත් දෙන්න පුළුවන් වරප්‍රසාද. අපි ජීවත් වෙන මේ සමාජයේ මොන හරි කලාව කරනවා. අපිට ඒ වරප්‍රසාද. ඇයි ඒ අපේ මිනිස්සු හැම තිස්සෙම කන්න බොන්න ගියා ටිප් එකක්. කුණු ගෙනියන්න ආවත් ටිප් එක. එයා ටිප් එකක් නෙමෙයි එයා බලන්නේ. ඒක අපේ මිනිස්සු පුරුදු වෙලා තියෙන විදිය, ඒ සිතන පතන විදිය වලින්දලම වෙනස් කරන්න ඕනේ. නැත්නම් අපේ රට ගැහණිය ගැන දකින්න ඕන. මම මෙහෙමයි. කෙනෙක් තමයි. හැබැයි මට මං හරියට කට්ටිය වසුරු කරන්නේ ගැහණු පිරිමි කියන වේදයක් නැතුව හැමෝටම මගේ එහෙම මචං කෙනෙක්. මචං ඒ කියන්නේ මං හිතන මම දකින දේ තමයි මිනිස්සු ගැහණු හෝ වේවා පිරිමි හෝ වේවා කතා කරන දේශපාලනය ඒගොල්ලන්ගේ ආත්මවල ඇතුලේ නෑ. ගොඩක් අය. මං හිතනවා ඔයාට ඔයාක විශ්වාස කරයි කියලා. දිනාය කතා කරන්නේ වෙනම දේශපාලනයක්. හැබැයි ඇතුලේ මම නෑ. ඇතුලේ මම නෑ. මේ ඒකදම් දැන් මංජලිතගේ කතා කරද්දී ඒ ටික මම අහන්නේ මොකද මංජලිත මේ කාල ටික අහු වෙනවා. මංජලිත වැඩ කරනවා මේ සමාජයේත්. ඒකට පළවෙනි හේතුව තමයි මම අට කිව්වේ පටන් ගන්නකොටම මගේ පෞල් පරිසරය ඉතාම ආදරෙන් මට ආදරේ කියන දේ මට ඇරියස් නෑ ලයිෆ් එකේ. මට සල්ලි ඕනේ ජීවත් වෙන්න. හරි. මට සල්ලි ඕනේ. ඊට වඩා මට ලයිෆ් එකේ ඇරියස් කියන දේවල් මගේ අම්මයි තාත්තයි ඉතාම ආදරෙන් පෝෂණය කළා. ඒගොල්ලෝ මේ මාළුකු සල්ලිකාරයෝ නෙමෙයි. හැබැයි කලාවෙන් පෝෂණය කළා. අපිට හැම සංස්කෘතියෙන් පෝෂණය කළා. අපිට අපේ ඒ පරිසරය ඇතුලේ ඒගොල්ලන්ගේ කැපැසිටි එක ඇතුලේ අපිව පුදුම ආදරෙන් හදලා තියෙනවා. එතකොට අපි මමයි මගේ අක්කයි අපි සමාජගත කරන්නේ හොඳ ප්‍රොඩක්ට්ස්. මම කියන්නේ අපි කිසිම කෙනෙකුට හානියක් නැහැ. මම අහන්න හදේ ඔය ප්‍රශ්නේ මට අර ඉස්සෙල්ලා මුලදී කතාව කියාදිත් ඒක අහලා මම හිතුවා පස්සේ හිමින් මේක අහන්නම් කියලා. දැන් 83 ජූලි කලබල වෙනවා. ඊළඟ අවුරුදු 30ක් යුද්ධයක් තියෙනවා. 19 වෙනිකන් යුද්ධයක් තියෙනවා. එතකොට ඔබගේ පරිසර ඔබ පියා මේ කලබලයේදී මුළු පරිසරයම අපි මොකටද? එහෙනවා ඒ වාක්‍යයක් අහගෙන ඉන්නවා. හැබැයි අපේ තාත්තලා ඉස්සෙල්ලාම අපේ ගෙදරට ආව අමරදේවස සිංහලින්ගම යන අපේ ගෙදර අබේවර්ධන බාලසූරිය අංකල්ලා අපේ ගෙදර තාත්තා. එතකොට අපේ පරිසරයේ වටපිටාවේ ඉන්න කට්ටිය වෙනකොට මොනවා අයියා කොහෙවත් යන්නේ පහ. ඔයයි නේ අපි වට ඒ සම්බන්ධතාවය සංස්කෘතිය අපි දැන් වැඩසටහනේ අවසන් අදිට ඊට තියෙන මංජරි අන්තිමට කියන්න මංජරිගෙන් ඇහුවොත් මේ දූපතක් නේ අපි ඉන්නේ. ඔයා මම මේ අපි හැමෝම ජීවත් වෙන මේ දූපත ඇතුලේ. මේ දූපත ඇතුලේ ජීවත් වෙන කෙනෙක් විතර මේ දූපත හෙට දවසක මොකක් වෙන්නේ කොහොම වෙනවද දකින්න දව ආස. හැමෝටම එක සමාන අයිතියද? දැන් තියෙනවා. සාමකාමී කාටවත් කරදරයක් නැති මම වගේම ජීවත් වෙන්න පුළුවන්. ඉස්සක් ඉන්නවනම් මම හරි සතුටුයි. එහෙනම් බොහොම ස්තුතියි මංජරි දවස් අපිත් එක්ක මචං වැඩසටහනට එකතු වුණාට. ඒක මචං කෙනෙක් හන්දා. ඉතින් අද දවස් අපේ තවත් මචං කෙනෙක් මංජරි තුරිය අපිත් එක්ක ඇවිල්ලා නිරන්තර මංජරි කතා බහ කරා. ඒ කිය දෙන්නේම ලස්සන රටක්, ලස්සන දූපතක් හැමෝටම මංජරි වගේ ඉන්න පුළුවන් සමාජයක් ඇදලා කියලා ප්‍රාර්ථනා කරනවා. අපි ලබන සතියේත් මේ වගේම මචං වැඩසටහනින් හමු වෙන බලාපොරොත්තු වෙන සමු ගන්නවා. ඔබ සැමට සුබ සතියක්.